security video series එකේ තුන්වෙනි වීඩියෝට සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් කතා කරනවා ටර්මිනල් එකේ පාවිච්චි කරන බේසික් කමාන්ඩ් ටිකක්. තව කාලි OS එකේ පොඩි ඉන්ට්‍රෝ වීඩියෝ එකක් වගේ තමයි අද යන්නේ. පොඩි හැදින්වීමක් තමයි යන්නේ. ඩෙස්ක්ටොප් එකේ අයිකන් වෙනස් කරන ඒවා, වෝල්පේපර් වෙනස් කරන හැටි, තීම් වෙනස් කරන හැටි ඔය ටික තමයි කියන්නේ. හරි අපි ඉස්සර බලමු cd කමාන්ඩ් එක. cd කමාන්ඩ් එකෙන් මොකද්ද වෙන්නේ? cd කමාන්ඩ් එකෙන් වෙන්නේ ෆයිල් එකකින් තව ෆයිල් එකකට මාරු වෙන්න. තමයි මෙන්න මේ කමාන්ඩ් එක පාවිච්චි කරන්නේ. දැන් මම මෙතනින් cd ඩවුන්ලෝඩ් කියලා දුන්නා. මම ඩවුන්ලෝඩ් ෆයිල් එකට මාරුණා. හරි. දැන් මම මෙතන ඉන්නේ ඩවුන්ලෝඩ් ෆයිල් එකේ. දැන් මේක ඉන්නේ ඩවුන්ලෝඩ් ෆයිල් එකේ. මෙතන ෆයිල් තුනක් පෙන්නනවා. මෙතන ෆයිල් එකක්වත් පෙන්නන්නේ නැහැ. මේක බලන්නේ කොහොමද? මේක බලන්නේ ls කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරන්න ඕනේ. එතකොට මෙන්න මෙතන පෙන්නනවා ෆයිල් එක ඇතුලේ තියෙන ෆෝල්ඩර්ස් ටික. දැන් මට මෙතන පළවෙනි ෆෝල්ඩර් එකට යන්න ඕන නම් මම ආයි ගහනවා cd එක කියලා ටයිප් කරලා එන්ටර් කරනවා. දැන් මම ඉන්නේ ඩවුන්ලෝඩ් එකේ ෆෝල්ඩර් 1 එකේ. දැන් මම මෙන්න මේක තමයි ඉන්නේ. දැන් මට ඕනේ ඩවුන්ලෝඩ් එකට ආපහු එන්න. මේක කොහොමද ඩවුන්ලෝඩ් එකට ආපහු එන්නේ? cd දීලා ඩොට් දෙකක් දුන්නම ආපහු ඩවුන්ලෝඩ් එකට එනවා. හරි. දැන් මෙහෙම ඩවුන්ලෝඩ් එකේ ඉද්දි කෙලින්ම අපිට හෝම් එකට එන්න ඕනේ. එතකොට කරන්න තියෙන්නේ නිකම්ම cd දීලා එන්ටර් කරන්න. එතකොට කෙලින්ම ෆෝල්ඩර් ඔක්කොගෙම අයින් වෙලා එනවා. මුලට වෙනවා. ඔය විදිහට තමයි බේසික් ෆයිල් එකකින් ෆයිල් එකකට මාරු වෙන්නේ. ඔය ටික තමයි බේසික් ටික. තව කමාන්ඩ් තියෙනවා. ඒ ටික ඉස්සරහ වීඩියෝ වල කියලා දෙනවා. ටූල් පාවිච්චි කරනකොට ওই කමාන්ඩ් ටික ඔටෝ පුරුදු වෙනවා. ඔක 아무තුන් පුරුදු වෙන්න දෙයක් නෙමෙයි. ඊට පස්සේ බලමු මේ ටර්මිනල් එක වෙනස් කරගන්න හැටි. ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න එහෙම අපිට වෙනස් කරගන්න පුළුවන්. මම මේක ඉස්සර ක්ලියර් කරගන්නවා. මම ඉතින් ෆයිල් දීලා ප්‍රෙෆරන්සස් වලට යනවා. හරි. දැන් මෙතන සයිස් එක මම වැඩි කරගන්නවා 13ට වගේ දා ගන්නවා. මෙතන ෆොන්ට් එක ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. මෙතන කලර් තීම් එකක් කැමති එකක් මෙතනින් කැමති එකක් දෙන්න. ඊළඟට අපි වෙනස් කරමු ඩෙස්ක්ටොප් එකේ වෝල්පේපර් එක. මෙතන රයිට් ක්ලික් දීලා ඩෙස්ක්ටොප් සෙටින් වලට ගිහින් මෙතන කැමති වෝල්පේපර් එකක් දෙන්න. ඔයාට ඔයාගේම වෝල්පේපර් එකක් ඩවුන්ලෝඩ් කරලා දෙන්න පුළුවන්. මෙන්න මෙතන ෆයිල් තෝරලා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක තියෙන ෆෝල්ඩර් එක තෝරලා අන්න එතනින් දෙන්න පුළුවන්. ඔයා කැමති ඉමේජ් එකක් දෙන්න පුළුවන්. මෙතන වෝල්පේපර් එක දා ගන්න පුළුවන්. ඊළඟට මේකේ තීම් එක වෙනස් කරගන්නේ කොහොමද? මම මෙතනින් all application ගිහිල්ලා හරි. මෙතනින් Windows 10 දුන්නොත් මේකේ තීම් එක Windows 10 එකේ විදිහට හැරෙනවා. ෆයිල් එකමත් හැරෙනවා Windows 10 එකේ තියෙන විදිහට. පෙන්නන්නේ Windows 10 එකේ තියෙන විදිහට. setting එක අපිට වෙනස් කරගන්න පුළුවන් ඒ විදිහකට. කැමති විදිහට දාගන්න පුළුවන්. ඔය කට්ටිය කැමති විදිහට දාගන්න. මෙතනින් මම නම් කියන්නේ කාලි තියෙන විදිහට තියන්න. කාලි OS එක තියෙන විදිහට හොඳයි. හරි. ඔය ටික තමයි බේසික් කරන්න තියෙන්නේ. ඉන්ටර්ෆේස් එක OS එකේ වැඩ කරගෙන යද්දී ඔය ටික තමයි ප්‍රධානම තියෙන්නේ. ඊට අමතරව මෙතන Firefox එක තියෙනවා. මෙතන ටූල් ටික තියෙනවා. ඔය ටූල් ගැන ඉස්සරහට කතා කරන වීඩියෝ වලදී මේ ටූල් පාවිච්චි කරන හැටි සම්පූර්ණ මුලින් ඉඳන් කියලා දෙනවා. අද වීඩියෝ ගොන්නම තමයි ඉවර වෙන්නේ. ඊළඟ වීඩියෝ එක හම්බෙමු. goodbye.